කන්නාඩි නැතුව පේන්නේ නැහැ. දැන් වෙලාව 2:46යි. මම වැඩි මේකප් වලට නම් ආස කෙනෙක් නෙමෙයි. වෙයි අය මේ චිත්‍රපටයට එකතු කරපු ආලෝකය. හෙලෝ ළමයි. කාලෙකට පස්සේ චූටි බ්ලොග් එකක්. අද මට නිවන් දවසක්. අපි ගමනක් යන්නේ හවස. දැන් වෙලාව 2:46යි. ඉතින් අපි බලමු අපි කොහෙද යන්නේ. මොකද කරන්නේ? හැමදේම. මෙන්න කාලෙකින් නේද ළමයි. ඔන්න ඉතින් මම පෙන්නන්නේ අද මං ඇඳන් යන ඇඳුම. අපි මේ යන්නේ ආයු ෆිල්ම් එකේ ප්‍රීමියර් එකට. මං විතරක් නෙමෙයි අම්මයි අප්පච්චි අක්කයිත් එක්කම. ඉතින් අද සැප්තැම්බර් 30 වෙලාව නම් 2:45ට විතර මං හිතන්නේ. ඔන්න ඔතන මං කියන්නේ මම මේකප් වලට නම් ආස නැහැ. හැබැයි අක්කයි අම්මයි කියන දේ තමයි චුට්ටක් හරි මේකප් කරන්න කියලා. මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ ඔක්තෝබර් 1 වෙනිදා. ඊයේ දවසේ මගේ වොයිස් එක මීටත් වඩා චුට්ටක් අවුල් වෙලා තිබ්බ හින්දා ඉතින් මං හිතුවා වීඩියෝස් ටික මියුට් කරලා වොයිස් ඕවර් එකකින් ඔයාලට විස්තරය කියන්න. ඉතින් අද ෆිල්ම් එක තියන්නේ සැවොයි වැල්ලවත්ත. අපිට ඉන්වයිට් කරේ ශශික දිසානායක අයියා. කන්නාඩි නැතුව පේන්නේ නැහැ. පේනව නේද ළමයි ස්පෙක්ස් දාන අයට තියෙන ප්‍රශ්න. ඔන්න ඉතින් මම ලෑස්ති. අද අපේ පාට කොළ පාට. ඇත්තටම මම මේ යන ගමන් පොඩි විස්තරයක් කියන්නම් මේ ෆිල්ම් එක ගැන. ඔයාලා බලන්න ඕනේ ෆිල්ම් එකක්. මොකද මම මේ වොයිස් ඕවර් එක ගන්න ෆිල්ම් එක බැලුවට පස්සේනේ හිතා ගන්න බැරි විදිහට එක එක තැන්වලට අපිව අරගෙන යන මාරම ලස්සන ෆිල්ම් එකක්. මම හිතුවේ නෑ ඇත්තටම මෙච්චර ලස්සනයි කියලා ෆිල්ම් එක. බලාපොරොත්තු නොවිච්ච තරම් මාරම ලස්සනයි. එයාලගේ ඇක්ටිං උනත් හරිම නැචරල්. අපේ අක්කයි මාත් ෆිල්ම් එක පටන් ගත්ත තැන ඉඳන් ඉවරනකම්ම කතා වුණේ ඊළඟට මොනවා වෙයිද කියලා. ඒ තරම් ආසාවෙන් බලන් ඉන්න පුළුවන් ෆිල්ම් එකක් ළමයි ඒක නා. ඇත්තටම හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා ෆිල්ම් එක රිලීස් වෙච්ච ගමන් ඇවිල්ලා බලන්න කියලා. මොකද බැලුවට අපරාධි කියලා හිතෙන්නේ නැති තරම් ඒ ෆිල්ම් එක ලස්සනයි. මෙන්න ඉන්නවා අපේ අප්පච්චි. එතකොට මේ ඉන්නේ අපේ අම්මා. ඔන්න ඉතින් අපි ඊළඟට අපේ අක්කවත් අරගෙන එයාගේ බෝඩින් හවුස් එක ගාවට ගියා යාව ලෑස්ති කරවගෙන එන්න. අපේ අක්කා කියන කෙනාව නම් ඔයාලා හොඳට දන්නවා ඇති. අර වයලින් එකෙන් හැමෝගෙම හිත නිවන කෙනෙක් ඉන්නේ. අන්න එයා. හැබැයි ළමයි කටේ සද්දෙට නම් කන් දෙක කීන් ගාලා යනවා. මොන වුණත් ඇත්ත කියන්න එපා නේද? මෙන්න ඉන්නවා අහිංසක මම. මූණෙන් පේනව නේද අහිංසකයි කියලා. ඔන්න ඉතින් ලොකු ට්‍රැෆික් එකක් මැද්දේ අපි සෑහෙන වෙලාවක් ඉඳලා සැවොයි එකට ආවා ෆිල්ම් එක බලන්න. මෙන්න ඉන්නවා මිතිනි දිසානායක. එහෙම නැත්නම් වයලින් ගර්ල් ෆොටෝ එකක් ගන්නවා කියලාද කොහෙද හිතුවේ. hina වේගන මගේ දිහා බලන් හිටියේ. සෝරි ඉතින් මං ගත්තේ වීඩියෝ එකක්. ඉතින් මෙන්න මේ විදිහට ෆිල්ම් ඩිරෙක්ටර්ස් ලා කතා කරලා ඇක්ටර්ස්ලා ඇක්ට්‍රසස්ලා එහෙම අඳුන්ලා දීලා ඊට පස්සේ ෆිල්ම් එක පටන් ගත්තා. ඔන්න ෆිල්ම් එක ඉවරයි. ඔයාලට බලන්න දෙයක් ඉතුරු කරන්නත් ඕනේ ළමයි. මං ඉතින් ෆිල්ම් එක ගැන මොකොත් කියන්නේ නැහැ. අර කලින් කිව්වා වගේ අනිවාර්යෙන්ම ගිහින් බලන්න ඕනේ ෆිල්ම් එකක් කියලා විතරක් කියලා මම නවතින්නේ. ඉතින් මේ වගේ ගොඩක් අපි අඳුරන අය ෆිල්ම් එක බලන්න ඇවිල්ලා හිටියා. ඒ ඇත් එක්කත් කතා බහ කරලා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔක්තෝබර් 2 වෙනිදා ඉඳලා ආයු ෆිල්ම් එක බලන්න ඔයාලටත් ආරාධනා කරන ගමන් මං අදට නවතිනවා. ආයෙත් දවසක හම්බ වෙනකන් බායි. මං හරිනි දිසානායක.